ළමයි අපි බලමු I want to මට අවශ්‍යයි. I want to ඒ යෙදුම අපි කොහොමද ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන්න කියලා. I want to go there මට අවශ්‍යයි එහෙ යන්න. I want to play with them මට අවශ්‍යයි ඔවුන් එක්ක සෙල්ලම් කරන්න. I want to learn English perfectly මොකද්ද කියන්නේ? මට අවශ්‍යයි ඉංග්‍රීසි ඉගෙන ගන්න විශිෂ්ට විදිහට. I want to deal with them මට අවශ්‍යයි ඔවුන් එක්ක ගනුදෙනුවක් කරන්න. I want to learn all languages perfectly මට අවශ්‍යයි සියලුම භාෂා ඉගෙන ගන්න ඉතාමත් හොඳින්. I want to play football මට අවශ්‍යයි ෆුට්බෝල් ක්‍රීඩා කරන්න. I want to read novels මට අවශ්‍යයි නවකතා කියවන්න. I want to write poems මට අවශ්‍යයි කවි ලියන්ට. I want to swim at the sea මට අවශ්‍යයි පීනන්න කොහෙද? මුහුදේ. I want to swim at the sea මට අවශ්‍යයි පීනන්න මුහුදේ. ඒත් එක්කම අපි බලමු තවත් උදාහරණ කිහිපයක්. I want to run fast මට අවශ්‍යයි වේගෙන් දුවන්න. I want to play with them මට අවශ්‍යයි ඔවුන් එක්ක ක්‍රීඩා කරන්න. I want to study German language මට අවශ්‍යයි ජර්මන් භාෂාව ඉගෙන ගන්නට. I want to treat my friends very well මට අවශ්‍යයි මගේ මිත්‍රයින්ට ඉතාමත් හොඳින් සංග්‍රහ කරන්න. මෙන්න මේ විදිහට I want to මට අවශ්‍යයි. I want to learn මට අවශ්‍යයි ඉගෙන ගන්න. I want to run මට අවශ්‍යයි දුවන්න. I want to play මට අවශ්‍යයි ක්‍රීඩා කරන්න. I want to learn මට අවශ්‍යයි ඉගෙන ගන්න. I want to swim මට අවශ්‍යයි පිහිනන්න. මෙන්න මේ වගේ I want to මට අවශ්‍යයි. මෙන්න මේ භාවිතය ඉංග්‍රීසි භාෂාවේදී අපිට යොදා ගන්න පුළුවන්. I want to play several games මට අවශ්‍යයි ගොඩක් ක්‍රීඩා විවිධ ක්‍රීඩාවල නියැලෙන්න නැත්නම් ක්‍රීඩා කරන්න. I want to play lots of sports මට අවශ්‍යයි ඒ තේරුමයි මට අවශ්‍යයි ගොඩක් ක්‍රීඩා කරන්න. එක ක්‍රීඩා කරන්න. මෙන්න මේ විදිහට තමයි I want to මට අවශ්‍යයි කියන යෙදුම භාවිතා කරලා ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට අවශ්‍ය ඕනෑම වාක්‍යයක් ප්‍රකාශ කරගන්න පුළුවන්. I want to go මට අවශ්‍යයි